ගිය අවුරුද්දේ ඊශ්‍රායලයේ ටෙස්ට් වල බලපු විදිහයි මේ අවුරුද්ද විදිහයි වෙනස්. ගිය අවුරුද්දේ 100ක් දැම්මොත් 80ක් පාස් කරනවා. අපි ආයතනයක් වශයෙන් ගත්තොත් දැන් අපි මේ දෙවෙනි අවුරුද්ද ඉවරයි ට්‍රේනින්ග්ස් පටන් ගන්න. තුන්වෙනි අවුරුද්ද අපි යන්නේ. අපි සාමාන්‍යයෙන් ගිය අවුරුද්දේ මෙතන 1500ක 2000ක අතර අපි ට්‍රේන් කරා. ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මම අද සියලු දෙනාම. ඉතින් හැම ට්‍රේනින්ග් එකකදීම මම සාමාන්‍යයෙන් ආයතන ප්‍රධානී වශයෙන් පොඩක් කතා කරනවා මේ ට්‍රේනින්ග් එක සම්බන්ධව සහ ට්‍රේනින්ග් එකෙන් පස්සේ ඔයාලා කොහොමද කරගන්න ඕනේ ට්‍රේනින්ග් අතරතුරදී ඔයාලා කොහොමද මෙතන ප්‍රැක්ටිස් කරගන්න කියලා. ඒක මගේ යුතුයකම සහ මම ඒක විශ්වාස කරනවා මම කියන එකේ පොඩි ඉම්පැක්ට් එකක් තියෙනවා ඔයාලට. එහෙනම් පොඩක් අහුම්කම් දෙන්න. මගෙන් කතා කරන් පස්සේ මොනවාරි ප්‍රශ්න තියෙනවා මම අහගන්න. රයිට්. මෙතන ඉන්නවද කන්ස්ට්‍රක්ෂන් පොඩක් මට කී දෙනෙක් වගේ ඉන්නවද සාමාන්‍යයෙන්? කන්ස්ට්‍රක්ෂන් ඕකේ. වෙල්ඩර්ස්ලා ඉන්නවද? වෙල්ඩර්ස්. රයිට් ඕකේ. ඔයාලා හොටෙල් නේද? හවුස්කීපින්. රයිට්. දැන් මම හිතන රජයෙන් දාන කට්ටිය ගොඩක් ඉන්නව විතර නේද හවුස්කීපින්. රජයෙන් දැම්මත් ප්‍රයිවට් දැම්මත් දැන් මම හිතන ගොඩක් ඊශ්‍රායල් නේද? ඊශ්‍රායලෙන් පිට යන කට්ටිය ඉන්නවද? වෙන රටවලට යන කට්ටිය ඉන්නවද? ඊශ්‍රායල් යුරෝප් නේද? මොකද කන්ස්ට්‍රක්ෂන් නේද? වෙල්ඩර්. ඊශ්‍රායල් වල කියන තෝරගන්නේ ගොඩක් කට්ටිය අර පඩියත් එක්කනේ. ඊශ්‍රායල් කියන්නේ සාමාන්‍යයෙන් කම්පැරිසන් එක කරොත් හොඳ පඩියක් කන්ස්ට්‍රක්ෂන් එක සහ හොටෙල් ගත්තත් පඩිය හොඳයි. ප්‍රොසෙස් එක සාමාන්‍යයෙන් අර වීසා රිෆියුසල්ස් නැහැ. ඉතින් අර ඒකත් එක්ක සාමාන්‍යයෙන් අර try කරොත් 100%ක් යන්න පුළුවන් කියන තැන තියෙන රටක් ඊශ්‍රායල් කියන්නේ. අපි ආයතනයක් වශයෙන් ගත්තොත් දැන් අපි මේ දෙවෙනි අවුරුද්ද ඉවරයි ට්‍රේනින්ග්ස් පටන් ගන්න. තුන්වෙනි අවුරුද්ද අපි යන්නේ. අපි සාමාන්‍යයෙන් ගිය අවුරුද්දේ මෙතන 1500ක 2000ක අතර අපි ට්‍රේන් කරා. ගොඩක් කට්ටිය ඊශ්‍රායල ගියා. අපෙන් නෙමෙයි. ගොඩක් ඒජන්සි වලට අපි සම්බන්ධ කරා. රජෙන් යන කට්ටිය මෙතන ට්‍රේන් වුණා. ඉතින් මේ අවුරුද්දේත් අපි දැනට මම හිතන්නේ 1000කට එහා මෙතන ට්‍රේන් කරලා තියෙනවා අපි. ඉතින් හැම එක්කෙනාටම අපි කියන එක දෙයක් තමයි මං හිතන්නේ ඔයාලා ඔක්කොම මේ ට්‍රේඩ් එකේ ප්‍රොෆෙෂනල්ස් නෙමෙයි මං හිතන්නේ. වෙන වෙන ජොබ් කරපු කට්ටියනේ කොටක් නේද? ඉතින් ඔයාලට කවදාවත් මේ දවස් පහෙන් ප්‍රොෆෙෂනල් කෙනෙක් වෙන්න බෑ ට්‍රේඩ් එක වල. මෙතන හම්බෙන්නේ ෆන්ඩමෙන්ටල්ස් කියන එක. සාමාන්‍යයෙන් කන්ස්ට්‍රක්ෂන් වර්කර් කෙනෙක්, වෙල්ඩර් කෙනෙක් ගත්තත්, හොටෙල් කෙනෙක් ගත්තත් දැන් ඔය අපි කැරියර් එකක් තෝරගද්දී කැරියර් එකේ තියෙනවනේ අර ෆන්ඩමෙන්ටල් කියන දෙයක්. මේක තමයි අඩිතාලම. මේ ජොබ් එක මෙහෙමයි කියලා. ඕක තමයි මෙතනින් අපි දෙන්නේ. අවයනස් එක, තියරි සහ ප්‍රැක්ටිකල් එක අපි කියලා දෙනවා. බාබෙන්ඩ් කෙනෙක් හරි, හවුස්කීපින් කෙනෙක් හරි, ෂටරින් වුණත් මෙහෙමයි මේක කරන්න කියන්නේ. මම රෙක්ටෝඩර් කෙනෙක්නේ. මම ගොඩාක් මීට කලින් අපි මම අවුරුදු 22ක් රෙක්ටෝඩර් කෙනෙක්. ගල්ෆ් ගේට් මෑන් පාව එකේ අවුරුදු 1500ක් විතර අපි යවනවා රටවලට. ඉතින් අපි අර මූණ දෙන අර කොමන්ම ගැටලුව තමයි රටකට ගියන් පස්සේ එක තමයි ස්කිල් ගැප්ස් අනික ලැන්ග්වේජස්. ඔය දෙක අනිවාර්යෙන් බලපානවා ඔයාලා ගියන් පස්සේ. ඉතින් මගේ උපදේශය තමයි ඔයාලා මේ ට්‍රේනින්ග් එකෙන් පස්සේ වොලන්ටියර් ගිහිල්ලා වැඩ කරන්න කොහරි. කන්ස්ට්‍රක්ෂන් සයිට් එක, හොටෙල් එකක වැඩ කරන්න, නැත්තම් ගෙදර හරි කමන්නේ. පැය 50ක් 100ක් අතහුරු කරගන්න. සහ ටයිම් මැනේජ්මන්ට් කෙනෙක් හදාගන්න. සාමාන්‍යයෙන් බලන්න ඔයාලට දෙනවා මේ ඇපාර්ට්මන්ට් එක හරි මේ රූම් එක හරි විනාඩි 20යි. පැය භාගෙන් කරොත් එහෙම ආව පිළිගන්නේ නැහැ. පඩි කපනවා. නැත්තම් ආව මේ තීරණ ගනි වැඩ බෑ කියලා. කන්ස්ට්‍රක්ෂන් උත් එහෙමයි. තේරෙනවද? ෂටරින් කාපෙන්ටර් උනත් සාමාන්‍යයෙන් ඔයාලට ෂටරින් කාපෙන්ටර් පුළුවන් වුණාට ටෙස්ට් එකදී දෙන්නේ විනාඩි 20යි. ටස්ටිං වෙන්න පුළුවන්, බාබෙන් වෙන්න පුළුවන්. අදාළ කාල සීමාවදී ඉවර කරන්න ඕනේ. ඔයා කාල සීමාව පැනලා කරන් පස්සේ ඔයාලට වැඩ පුළුවන් වුණොත් පාස් කරන්නේ නැහැ. ඔක තමයි අර මං කියන ටයිම් මැනේජ්මන්ට් එක. ගිය අවුරුද්දේ ඊශ්‍රායලයේ ටෙස්ට් වල බලපු විදිහයි මේ අවුරුද්ද විදිහයි වෙනස්. ගිය අවුරුද්දේ 100ක් දැම්මොත් 80ක් පාස් කරනවා. මොකද එච්චරට කට්ටිය මොනවාව තිබුණා. ගිය අවුරුද්දේ තමයි පීක්ම අවුරුද්ද ලංකාවේ කන්ස්ට්‍රක්ෂන් ගත්තත්, හොටෙලියර්ස් ගත්තත්, ඉන්ඩස්ට්‍රියල් ගත්තත් පීක්ම අවුරුද්ද. ඊට කලින් අපේ එහෙම ට්‍රිප් කරලා තිබුණේ නැහැ ලංකාවේ. ඔය ගියපු කට්ටිය පර්ෆෝම් කරේ නැහැ. ඒක තමයි යාලා මේ අවුරුද්දේ ටෆ් බලන්නේ. දැන් මේ පාර සමහර ටෙස්ට් වල 107ක් පොත පාස් කරලා නැහැ. සමහර තැන්වල 130යි. සමහර ටෙස්ට් වල 140යි. ගොඩක් බලනවා. අනික තමයි ගිය පාර ටෙස්ට් වලදී ලැන්ග්වේජ් බලුවේ නැහැ. මේ පාර ලැන්ග්වේජ් බලනවා. myself experience අහනවා. ලැන්ග්වේජස් බලනවා. ඉතින් ওই දෙකම හරියටම බලනවා. ඉතින් ඔන්න ඔය ටික ඔළුවේ තියාගෙන ස්කිල් එක හදාගෙන යන ගමන් පැරලල් ලැන්ග්වේජ් ඉගෙන ගන්න. හීබ්‍රු කියන එක ඔප්ෂනල්. ඉංග්‍රීසි කියන එක මැන්ඩටරි. මැන්ඩටරි තමයි ඉංග්‍රීසි. මොකද ඔයා ඊශ්‍රායල් එයාපෝට් එකේ බහින වෙලාවෙ ඉඳලා ඔයාගේ වර්ක් ප්ලේස් එකේ ඉඳලා ඔයා සුපර් මාකට් එකට ගියා ග්‍රොසරි ගන්න ගියා සිංහල කතා කරන්න බෑනේ. බය නැතුව ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න. අපි හොඳ ට්‍රේනර් කෙනෙක් ඉන්නවා. හොඳ එක්ස්පීරියන්ස් ට්‍රේනර්ස්ලා ඉන්නවා අපි. ගොඩාක් දැන් 3-4000 ට්‍රේන් කරපු ඊශ්‍රායල්ම ට්‍රේන් කරපු අපේ ට්‍රේනර් පැනල් ඉන්නවා. අපේ ප්‍රින්සිපල්ස් ඉන්නවා රවීන්ද්‍ර. ඒ කියන්නේ මේ TVC එකේ පැනල් එකේ හිටපු කෙනෙක්, ඇසස් පැනල් එකේ හිටපු කෙනෙක් ඉන්නවා. එතකොට අපේ තව ඒ වගේ එක්ස්පීරියන්ස් වල ගොඩක් ඉන්නවා. ඉතින් ඔයාලා ගොඩක් දේවල් ලබා ගන්න පුළුවන්. ඩිසිප්ලින් කෙනෙක් හදාගන්න. රටකට යන ෆන්ඩමෙන්ටල්ස් ඉගෙනගෙන අපි දෙන්න උපදේශ වලට. අපෙන් යන්න ඕන නම් දැන් ගල්ෆ් ගේට් එකෙන් අපේ කන්ස්ට්‍රක්ෂන් ඩිමාන්ඩ් එකක් තියෙනවා දැන් ඊශ්‍රායල් වල ගොඩාක් කන්ස්ට්‍රක්ෂන් තෝරගන්න ඔන්ලයින් වලින්. ඒ කියන්නේ වීඩියෝ ෂූට් එකකින් මම ගිය සතියේ දැම්මා ෂටරින් කාපෙන්ටර් අපි දැම්මා 5 දෙනෙක්.
ඉන්ටර්විව් මොනවත් නැහැ ෂූට් එක ගහලා දැම්ම පස්සේ ලාන්න ඇග්‍රීමන්ට් එක පහුවෙනිදා ආවා. දැන් එයාලා ඇවිල්ලා මෙඩිකල් කරලා සයින් කරා. ඔයාලට මම කියනවා ඔයාලා ගල්ෆ් ගේට් එකකින් යන්න ඕන නම් අපේ කතා කරන්න අපි ඉන්නවා මිස් කෙනෙක් එතන. ඔයාලට මේක පස්සේ කතා කරයි. ගල්ෆ් ගේට් රෙජිස්ටර් වෙන්න. දැන් ගොඩාක් තැන්වල ඉස්සරහේ දැන් එන්නේ නැහැ. ඔක්කොම ඔන්ලයින් සිලෙක්ෂන්ස් වලට යනවා යුරෝප් වගේ. එතකොට ඔයාලට ඕනේ නම් මෙතන ඔයාලගේ දවස් මේ ට්‍රේනින් අවසානයේදී කන්ස්ට්‍රක්ෂන් කට්ටිය සහ වෙල්ඩර්ස්ලා අපිට වීඩියෝ ෂූට් එකක් ගහලා දෙන්න. ඒතර අපි ඩේටාබේස් එක ඔයාලා තියා ගන්නවා. අපි රික්වයර්මන්ට් එකේදී අපි වාගේ ડોකියුමන්ට්ස් එක අපි යවනවා ඉස්සරහ වලට සිලෙක්ෂන්ස් වලට. සිලෙක්ට් වුණාන් පස්සේ මට ඇග්‍රීමන්ට් එක පස්සේ එක පටන් ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා ගල්ෆ් ගේට් එකේ රෙජිස්ටර් වෙන්න ඕනේ ගිහිල්ලා. ඒ සම්බන්ධව අපි ස්ටාෆ් කෙනෙක් ඔයාලා දැනුවත් කරායි අපි ගල්ෆ් ගේට් එකෙන් යන්න ඕනේ නම්. එහෙම නැත්නම් ඔයාලා වෙනම ඒජන්සියක් තෝරන් ඉන්නවා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. දවස් 5 අවසානයේදී අපි ඇසස්මන්ට් එකක් කරනවා. ඇසස්මන්ට් එකේ බලනවා ඔයාගේ ස්කිල් එක ඔයාගේ තියෙනවද කියලා. ස්කිල් එක නැත්තම් අපි තව මිලේ දවස් දෙකක් දෙනවා. සල්ලි charge කරන්නේ නැහැ අපි. හැබැයි ඒ දවස් දෙක ඔයාලා ඉන්න ඕනේ. දවසක් හෝ දවස් දෙකක් ඔයා ට්‍රේනින් එකේදී අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. මොකද අපි බොරුවට සර්ටිෆිකේට් දෙන්න බෑනේ. ඔයාලගේ හොටෙල් කට්ටියගේ අපි මෙතන හොටෙල් ස්කූල් එකේ තියෙනවා. ඊට අමතරව ඔයාලගේ අපි පිටුම් හොටෙල් එකේදී ඔයාලට one day program එකක් දෙනවා. හොටෙල් එක කොහොමද වැඩ කරන්න කියන ඒ එක්ස්පීරියන්ස් අපි දෙනවා. හරිද? ඒවට අපි charge කරන්නේ නැහැ. මේ පැකේජ් එකේ included හැමදේම. ඉතින් ඔය හැමදේම ප්‍රදීප් ගොඩාක් අර ඔයාලට හොඳ feedbacks තියෙනවා බලන්න Facebook එකේම housekeeping question කරපු කට්ටියට ගොඩාක් එයා ප්‍රෙස් කරලා දාලා තියෙන හේතුව එයා හරිය connected ළමයි එක්ක. ඒතකොට ඔයාලත් එයාත් එක්ක සහයෝගයෙන් තමන්ගේ වැඩ ඉගෙන ගන්න. කන්ස්ට්‍රක්ෂන් ගත්තත් අපි ඉන්නවා හොඳ ට්‍රේනර්ස්ලාට පැනල් එකක් ඉන්නවා. අපේ 3-4 දෙනෙක් ඉන්නවා. ගොඩාක් ට්‍රේන් කරලා තියෙනවා. ඔයාලා උනන්දුවෙන් කරන්න. තේරෙනවද? ඒ වගේම පැය 50ක මේ කෝස් එකෙන් පස්සේ කොහොමද කියලා වැඩ කරන්න. හවුස්කීපින් නම් පැය 25ක් 30ක් හරි කමන්නේ. කන්ස්ට්‍රක්ෂන් ස්පෙෂලි පැය 50ක් කරගන්න. අපේ ටෙස්ට් ගහපු කෙනෙක් නම් අපි ෆැසිලිටි එක දෙනවා. ඉතින් ඔයාලට ඒකටත් අපේ ආයතන විවෘතයි. තේරෙනවද? අපි අර පිළිවෙලට කරන ආයතනයක්. ඉතින් අපි ඒකත් ඔයාලකට බලාපොරොත්තු වෙනවා පිළිවෙලට ඔයාලා වැටි කරගන්න. තේරෙනවද? හරි බොහොම ස්තුතියි එහෙනම් ට්‍රේනින්ග්ස් පටන් ගන්න. ඊමේල් ඇඩ්‍රස් එක දාන්න මගේ මෙතන. බලලා මොනවා හරි තිබ්බනම් මට බෙල්ල දාන්න. හරි නේද? ෂෝ ඔල් ද බෙස්ට්. ඕකේ.